මිලන් ගීතය නන්දා මාලිනී ගායන ශිල්පිනිය ගායනා කරපු ගීයක් අපි යන්න සූදානම් වෙන්නේ. අපි යමු ඒ ගීතෙට. දැන් මේමයි පිරාන් දැන් අපි ප්‍රසාද්වත් සම්බන්ධ කරගමු. ඔව්. මේ සාමාන්‍යයෙන් මෙහෙම දැන් ඉස්සත් මේ ප්‍රසාද් විවාහ වෙලාද? ඔව්නේ සර්. ගෑණිට බයයිද? අම්බානක් බයයි. කෙලින් උත්තර දෙනවා. ඔව් ඒක මිනිස්සෙකුට ප්‍රසාද් හැමෝම විහිළු කරනවලු තමුසේ ওই ගෑණිට බයයි කියලා. ඔව්. ඉතින් ඕක අහලා ඇති වෙලා එක දවසක මේ මිනිහට කේන්ති ගිහිල්ලා හොඳට දෙකේ පොල්ලක් අරන් මේසයක් උඩ නැගලා යාළුවන්ට අභියෝග කරාලු ගෑණිට බය නැති එක මිනිහෙක් දෙයකෝ කියලා. ඊට පස්සේ අනික් යාළුවෝ බිම්බලා නිදගත්තලු. ඒක නෙමෙයි මම මේ කියන්න දන්නේ. සාමාන්‍යයෙන් අපි චාතුර්යයත් උන සම්බන්ධ කරගන්න පුළුවන් කැමති. අනිවාර්යයෙන්. චාතුර්ය මේ අද සමාජයේ වැඩියෙන් තියෙන්නේ පුරුෂාධිපත්‍යයද ස්ත්‍රියාධිපත්‍යයද? නෑ ඔබේ ගෙදර අම්මා තාත්තා හැසිරෙන විදිය. ස්ත්‍රී ආධිපත්‍යනේ. ඔය කියන්නේ. හරිනේ. ස්ත්‍රියාධිපත්‍ය වැඩි. දැන් බලන්න අපි ගත්තොත් තාත්තලා කොච්චර ගැහුවත් අම්මා බයිනවට පොඩි කාලේ බයයිනේ. එතකොට අපි කොච්චර ඇට්ටර කොල්ලෝ වුණත් පොඩි කාලේ අම්මට බයයි. අම්මට බයයි. හරි. ඊට පස්සේ කෙල්ලක් හොයාගත්තාම කෙල්ලට බයයි. බැන්දහම ගෑණිට බයයි. නාකි වුණාම දුවට බයයි. එතකොට අපි බහුතරයක් වැඩිපුරම ඉඳලා තියෙන්නේ ස්ත්‍රියාධිපත්‍ය යැයි. හැබැයි ඔය අතරේ තියෙනවා ඊටාම කැත පුරුෂාධිපත්‍ය. සමහර පිරිමි හිතනවා දැන් අර ගම්වල සමහර මිනිස්සු බීපුවම කියන්නේ ගෑණි ඉන්න ඕන මිනිහා කියන විදිහට. එහෙම කියනවා ඇහිලා දෙනවනේ. ඒක නීතිමය ප්‍රශ්නය. ගෑණි ඉන්න ඕන මිනිහා කියන විදිහට. පරණ චිත්‍රපටිත් තිබුණා සැමියා බිරිඳගේ දෙවියයි. එහෙම තියෙනවා. මන් දන්න මිනිස්සෙක් හිටියා කසාද බැඳලා. ඒ ගෑනු ළමයි හරි හොඳයි. ඒ කියන්නේ බැඳපු කෙනා. බස් එක යනකොට කවුරු හරි පරණ ඉස්කෝලේ යාළුවෙක් එහෙම ඇවිල්ලා අපි තුමු එයාගේ නම මංගලිකා කියලා. මංගලිකා දැක්ක කාලේ කියලා කතා කරොත් අර සැමියාගේ මූණ නිකන් බෙරි වෙච්ච ආප්පයක් වගේ. ඊට පස්සේ බස් එකෙන් බැස්ස වෙලා ඉඳන් කවුද? දැන් උඹේ කවුද? උඹේ පරණ එකක් වෙන්න ඇති නේ. මේ වාගේ දරුණු මානසික රෝග අපේ සමාජයේ තියෙනවා. එවැනි මානසික රෝගියෙකුට අසුවෙච්ච බිරිඳකගේ පාපොච්චාරණය තමයි මේ අහන්නේ අපි. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා ආසි. මං කැමතිම දේ මට විඳින්න දෙන්නේ. මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවේ. ඕක විවිධ උදාහරණ වලින් පළවෙනි අන්තරා කොටසේ දෙවෙනි අන්තරා කොටසේ තියෙනවා. ඒක මම කියනවා නම් ආයේ කවුරුත් සින්දු කියන්න ඕනේ. ඒ ඉඳන් සින්දුවා. මේ චාතුර්ය සඳුබරණ ගයනවා සුමීරුව.